මුලින්ම ඇප් එක ලොග් වුණාට පස්සේ රෙජිස්ටර් වුණාට පස්සේ කියන්නේ ටීම් එක වෙරිෆයි කරාට පස්සේ ඔයාලා ඔන්ලයින් යන්න ඕනේ. ඒකට ඇප් ස්ක්‍රීන් එකේම තියෙනවා ඔන්ලයින් කියලා බටන් එකක් දකුණු පැත්තේ උඩ. ඒක ක්ලික් කරාම ඔයාලට ඔන්ලයින් යන්න පුළුවන්. ඊට අමතරව ඔතනට මෙතන පෙන්නනවා රීසන්ට් ජොබ්ස් ඔයාලට එන ජොබ්ස් වල හිස්ටරි එක එතන පෙන්වන්න පුළුවන්. මුලින්ම එන්න කලින් ඔයාලගේ ලෝකල් යූසේජ් එක ඔන් කරන්න ඕනේ. ඒ වගේම ලොකේෂන් එක ඔන් කරන්න ඕනේ. ලොකේෂන් එක ඔන් කරාට පස්සේ ඔයාලට එන්න පටන් ගන්නවා ඕඩර්ස් එද්දි ස්ක්‍රීන් එකේ කෙලින්ම පෙන්නනවා. මුලින්ම පුෂ් එක නොටිෆිකේෂන් එකක් දැක්කට පස්සේ මුලින්ම ඇප් එක ඕපන් කරන්න. ඇප් එක ඕපන් කරලා පස්සේ නොටිෆිකේෂන් ක්ලික් කරන්න. එතකොට නොටිෆිකේෂන් එක මේ වගේ ජොබ් රික්වෙස්ට් එක පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ජොබ් රික්වෙස්ට් එකේ ඩීටේල්ස් ටික බලලා ඇක්සෙප්ට් කරන්න. ඇක්සෙප්ට් කරාට පස්සේ ඔයාලට කස්ටමර්ගේ ලොකේෂන් එක කොහෙද කියලා පෙන්නනවා. හරියටම කොහේ හරි ඉන්නේ කියලා. එකපාරට මෙතන පෙන්වුවේ නැති වුණොත් ඔයාලට පුළුවන් රීසන්ට් ජොබ්ස් එකේ තියෙන view details ගිහිල්ලා එතනින් ජොබ් එක ට්‍රැක් කරන්න. සමහරක් වෙලාවට ඔයාලට ජොබ් අසයින් කරන්නේ මෙතනට. එතකොට ඔයාලට මෙතනින් ජොබ් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා රෙඩි වුණාට පස්සේ සාමාන්‍ය 1 to 2 hours දෙනවා. ඔයාලා ගෙදරින් එන්න පටන් ගත්තම මාක්ස් on the way කියලා මාක් කරන්න ඕනේ. ඊට පස්සේ එන්න පස්සේ කස්ටමර් ගාවට ආවට පස්සේ ආවා කියලා මාක්ස් as arrived කියලා මාක් කරන්න ඕනේ. ඊට පස්සේ ජොබ් එක ස්ටාර්ට් කරන්න ඕනේ. ජොබ් එක ස්ටාර්ට් කරාට පස්සේ ඔයාලට පේනවා ජොබ් එක කරගෙන යන්න තියෙන. ඊට පස්සේ ජොබ් එක කරාට පස්සේ ජොබ් එක කම්ප්ලීට් කරලා ප්‍රූෆ් එකක් සබ්මිට් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ජොබ් ප්‍රූෆ් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ප්ලම්බින් වර්ක් එකක් වැඩ කරලා ඉවර නම් ප්ලම්බින් වර්ක් එක ෆිනිෂ් කියලා ඒකේ ෆොටෝ එකක් සබ්මිට් කරා නම් හරි. මේක ඔප්ෂනල්. ඊට පස්සේ ජොබ් එක ඉවරනාට පස්සේ ඔයාලගේ earnings කෙලින්ම සෙකන්ඩ් ස්ක්‍රීන් එකේ පෙන්නනවා withdrawal section එකේ. ඔයාලට පුළුවන් මෙන්න මේ රීසන්ට් ජොබ්ස් කියන සෙක්ෂන් එකට සමහරක් වෙලාවට ඔයාලට ජොබ්ස් උනත් වෙනම සයින් කරන්න පුළුවන් හෙඩ් ඔෆිස් එකකින්. සෝ එතකොට ඔයාලට ජොබ්ස් එහෙම ගන්නත් පුළුවන් එතනින්. ඊට අමතරව විත්ඩ්‍රෝල් කරන්න වුණාම සෙකන්ඩ් ස්ක්‍රීන් එකට ගිහිල්ලා එතනින් amount එක දාලා රික්වෙස්ට් කරලා විත්ඩ්‍රෝල් කරාම ඒ වෙලෙම ඔයාලගේ account එකට එනවා. මේක තමයි ප්‍රොසීඩියර් එක. මොනවා හරි ඉෂුවක් තිබුණොත් කියන්න.